ඒත් අවංක ආදරයයි ගුණධර්මයි කවදාවත් දිරෙන්නේ නැහැ. මුදලට වඩා මනුස්සකම වටිනවා කියලා හිතෙන දුවක් වෙන්න. මුදල නැති වුණත් වීරියෙන් නැගිටින පුතෙක් වෙන්න. මේ පුංචි හාමුදුරුවෝ කියන බණ පදයක් හරි හිතට වැදුනා නම් අද ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වෙල්ලෙලියේ පිපනා මල් සුවඳයි හරියක්කේ. ඒ මල්වල අගයක් නෑ මල් කඩනා මැස්සේ. රන් මාලේ දිලිසුනදා හිත වෙනස්ව ගැස්සේ. ඇයි ආදරේ දමා ගියේ කාසි පනම් මස්සේ. ලොකු අයියේ නුඹේ නෙතේ කඳුළු බින්දු පේනවා. නුඹේ අතේ සතේ නැතිව පෙම් වතියත් යනවා. මේ ලෝකේ හැටි ඔහොමයි බුදු හිමි බණ කියනවා. පෙම් දම් විල මැදින් මමයි අමා දහම බෙදනවා. මා ප්‍රිය තරුණ දුවේ පුතේ මම මේ පුංචි සිවුර ඇඳගත්ත පොඩි හාමුදුරුවෝ කෙනෙක්. හැබැයි මම දන්නවා මේ ලෝකේ ජීවත් වෙන ලොකු අයියලා අක්කලා ගොඩක් වෙලාවට අඬන්නේ ආදරේ නිසා කියලා. අද කාලේ ගොඩක් දිනෙකට ආදරේ අහිමි වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මුදල්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රේමතෝ ජායතේ සෝකෝ ප්‍රේමතෝ ජායතේ භයං කියලා. ඒ කියන්නේ ප්‍රේමය නිසා ශෝකයක් බියක් උපදිනවා කියන එකයි. ඇයි එහෙම වෙන්නේ? අපි ආදරේ කියලා අල්ලගෙන ඉන්නේ තණ්හාව. අපි හිතනවා ලොකු ගෙයක්, ලොකු වාහනයක්, රත්තරන් මාලයක් තිබුණොත් විතරයි ආදරේ රැඳෙන්නේ කියලා. අන්න එතනයි අපිට වැරදුනේ. රත්තරනින් පාට වුණාට ජීවිතේම කළුවරයි. දුක් මහන්සි වී හම්බ කරන කොළු හිත හරි පින්වරයි. වාහනයක සැපට වැඩිය හිතේ සතුට බරපතලයි. මුදල් මිටිය ළඟ නතර වුණොත් නුඹේ සෙනෙහස බොළඳයි. පටාචාරා අම්මලා වගේ උමතු වෙන්නේ පාදුවේ. කිසා ගෝතමිලා වගේ අසරණ වෙන්නේ පාදුවේ. කාසිවලට හිත විකුණන රූකඩ වෙන්නේ පාදුවේ. ධර්මයේ පිහිට විතරයි අපට තියෙන්නේ දුවේ. බලන්න පින්වත් අක්කේ. බුදුහාමුදුරුවෝ යශෝදරා දේවිය දාලා ගියේ ඇයව එපා වෙලා නෙවෙයි. මේ සසරේ තියෙන බියකරුකම දැකලා උන්වහන්සේ රජසැප අතහැරියා. ඒත් අද සමාජයේ ඔයාලා කරන්නේ රජසැප හොයාගෙන ගිහින් දුක වැළඳ ගන්න එක. තරුණ පුතේ, ඔයාට සල්ලි නැති වුණාට ඔයා ළඟ ධෛර්යය තියෙනවා නම්, ධාර්මික බව තියෙනවා නම් ඒක තමයි ලොකුම වස්තුව. බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ දේශනා කළේ ධාර්මිකව හම්බ කරලා ආදරයෙන් ජීවත් වෙන්න කියලා. මිසක් ණය වෙලා බොරු සැප පෙන්නන්න කියලා නෙවෙයි. අටේ සල්ලි නැති වුණාම දාලා යන ආදරයක් තියෙනවා නම් මතක තියාගන්න. ඒක ආදරයක් නෙවෙයි. ඒක ගනුදෙනුවක් විතරයි. ඒ ගනුදෙනුව ඉවර වුණා කියලා දුක් වෙන්න එපා. ධර්මයේ දන්න කොල්ලෙක් කවදාවත් වැටෙන්නේ නැහැ. වෙරළේ රැලි වගේ ඇවිදින් කරදර හිත රිදවාවි. නුඹේ ළඟින් ඉන්න කෙනා හෙට දවසක වෙන් වේවි. හැමදේම අනිත්‍යයයි බුදු හිමි බණ දෙසුවාවි. ධර්මයේ හදවතේ දරන් නැගිටින් මගේ ලොකු අයියේ. දහඩිය මුතුයට කරලා ධාර්මිකව හම්බ කරන්. නුඹේ වටිනාකම නොදන්න අයට යන්න ඉඩ හරින්. සල්ලි මිටියේ නොවේ සතුට හදවත මැද තියාගනින්. බුදුමග යන පුතෙක් ලෙසින් ජීවිතේම ජයගනින්. මතක තියාගන්න. රූපේ දිරල යනවා. මල් පරවල යනවා. සල්ලි අද තියෙයි හිට නැති වෙයි. ඒත් අවංක ආදරයයි ගුණධර්මයි කවදාවත් දිරෙන්නේ නැහැ. මුදලට වඩා මනුස්සකම වටිනවා කියලා හිතෙන දුවක් වෙන්න. මුදල නැති වුණත් වීරියෙන් නැගිටින පුතෙක් වෙන්න. මේ පුංචි හාමුදුරුවෝ කියන බණ පදයක් හරි හිතට වැදුනා නම් අද ඉඳන් අලුත් ජීවිතයක් පටන් ගන්න. දලදා හාමුදුරුවොත්, ජයශ්‍රී මහාබෝ හාමුදුරුවොත් ඔයාලගේ ජීවිතවලට ආශිර්වාද කරයි. සල්ලි නිසා විනාශ නොවන හදවත් මතු වේවා. දුක් කඳුළු බින්දු පිසදා සැනසුම හමු වේවා. සම්බුදු හිමි දෙසූ දහමේ සිසිලස ගැලවේවා. අසරණ වුණු දූ පුතුන්ට දහම් ඇසම පැදේවා. සසර දුකින් මිදෙනා මග පෙන්වනවා.
මිල මුදලට නොපරද ගුණ දම් රකින්නවා. තරුණ හිතට බුදු සිසිලස ලං වෙනවා. සම්බුදු පියා නිතරම ළඟ වැඩ ඉන්නවා. සාදු සාදු සාදු.